හරි සාදුකාර දෙන්න අම්මා. සද්ධා සම්පන්න සදහැවර පින්වතිය බුදු කෙනෙක් ලොව පහළවන්නේ කල්ප කෝටි සත අසංඛ්‍ය ගානක් ගියාට පසුයි. මේ කාලය ඇතුළතදී යන්තා පින්කමක් කරගන්න ලැබෙන්නේ නම් ඒ ලොකු පින්කමකි. ඒ වගේම මේ බුද්ධ ශාසනයේදී මෙසේ කරන අතර අපි හිතන්න ඕන මේ මනුස්සාත්මය ලැබුණේ එසේ කල්ප කෝටි සත අසංඛ්‍ය මේගේ ත්‍රිසංඝාත්මල අපාය දුක් විඳින්නට පස්සේ. නමුත් අනුවන අඥාන ධර්මීය නොදන්න මෝඩ මනුස්සයා විවිධ අදහස් දරුවත් අපි වැරදි අදහස් නොදරිය යුතුය. එහෙමනම් අපි ධර්මානුකූල මේ සිල්ටෙද්ද දෙන්න අපේ යමින් සිල්ටෙද්ද ප්‍රෝගගෙන දන් ටික වඩදලා ධර්මශාලා උදගෙන අපි සිල්වන්තය කියන එකට නෙවෙයි. එතෙන්ට ගිහිලා සීලය ඉගෙනගෙන එතෙන් සිට භාවනාව ඉගෙනගෙන එතෙන් සිට සම්පතිපස්සන භාවනාව ඉගෙනගෙන යනකොට එනකොට වැසිකිලි කැසිකිලි යනකොට උයන පිහිනකොට ගේ දොර ඉන්නකොට බස් එකේ කෝච්චියේ යනකොට හැම මොහොතකදීම සීලය නැමැති මහා පොළොවේ ඉඳගෙන ආයෙත් සමාධිය කෙලස් ප්‍රහීන කිරීම ඒ ප්‍රතිපත්තියක ඉඳගෙන ඊට පස්සේ කෙලස් යට කිරීමේ ඉඳගෙන ඒ භාව ජීවිතයක් ගැන යා යුතුයි. නැත්නම් මේ හිතට එන කෙලස් නැති කිරීම චේතනාවෙන්. ඉතින් අපේ යම්මේ මම මේ දෙවිනි වතාවට මං හිතනවා මාගේ ජීවිත කාලයේ සිහි කිරීම වශයෙන් 55ක් වගේ මේ වගේ දෙන්න 56 වගේ දෙන්න. ඉතින් මේ දෙවිනි එක ඉතින් මේවට ආධාර උපකාර වූ සියලු දෙනාගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සිද්ධ වේවා.